ඔයාලා දන්නවද කාශ්‍යප රජතුමාගේ සීගිරිය ගැන? මම ඔයාලා දන්න කාශ්‍යප රජතුමා. මම ආවා කාශ්‍යප රජතුමා හම්බ වෙන්න. ඔයා දන්නවද සීගිරිය ගැන ඇත්ත කතාව? අඩි 600ක් උස තනි කළු ගලක් උඩ මීට අවුරුදු 1500ක් කලින් පිහිනුම් තටාක සහිත මාලිගාව. මම කියන්නම් කතාව දැන්. කතාවේ ඉතුරු මම කියන්නම්. ඔයාලට වීඩියෝ බලන්නත් පුළුවන් සීගිරියේ. මේක නිකන්ම ගලක් නෙවෙයි. මේක පිය රජු මරා දමපු පුතෙක්ගේ ආරක්ෂක බලකොටුවක්. ධාතුසේන රජතුමාව මරලා රජ වුණේ කාශ්‍යප කුමාරයයි. තමන්ගේ සහෝදරයාගෙන් බේරෙන්න තෝරගත්තේ මේ සීගිරි ගලයි. ඔහුට ඕන වුණේ කාටවත් ලේසියෙන් එන්න බැරි අහස උසට තියෙන මාලිගාවක් හදන්න. ඒ බයට නිර්මාණය වුණ දේ අද ලෝකයක් මවිත කරනවා. සීගිරියේ පුදුම හිතෙනම දේ තමයි මේකේ තාක්ෂණය. සීගිරි ගල පාමුල තියෙන දිය උයන් අදටත් වැස්ස කාලෙට ක්‍රියාත්මක වෙනවා. වතුර පොම්ප නැතුව පීඩන තාක්ෂණය පාවිච්චි කරලා වතුර උඩට විදින විදිහට හදපු මේ සිස්ටම් එක ඒ කාලේ තාක්ෂණය කොච්චර දියුණුද කියලා පෙන්වන හොඳම උදාහරණයක්. සීගිරිය පටන් ගන්නේ යෝධ සිංහයෙක්ගේ කට ඇතුලේ. මම ඒක ඔයාලට දැන් පෙන්නන්නම්. අද අපිට දකින්න තියෙන්නේ සිංහ පාදයේ විතරක් වුණාට ඉස්සර මේක සම්පූර්ණ සිංහෙක් වගේ තියෙන්නේ නැති. ඔව්. ඔයා කියපු විදිහට තමයි තිබ්බේ. අවුරුදු දහස් ගණනකට කලින් ලියවුණු කුරුටු ගී අපේ සාහිත්‍යය ගැන ලොකු සාක්ෂියක්. ඔයාලා තාම සීගිරියට ගිහින් නැත්නම් අනිවාර්යෙන් මෙන්න. සීගිරිය කියන්නේ නිකම්ම සංචාරක ස්ථානයක් නෙවෙයි. ඒක අපේ අභිමානයක්. වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරන්න.